ආයුබෝවන් මිත්‍රවරුනි මම අද ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ වැන්දඹු අනත්දරු වැටි ගෙවීම සම්බන්ධ විශේෂිත කාරණාව. ඔබ දන්නවා වැන්දඹු අනත්දරු වැටි ගෙවීම කියන්නේ මොකක්ද කියලා? ඒ කියන්නේ යම්කිසි රජයේ සේවකයෙක් මිය ගිය අවස්ථාවකදී රජයේ නිලධාරියෙක් හෝ නිලධාරියක් මිය ගිය අවස්ථාවකදී ඇයගේ ස්වාමි පුරුෂයාට නැත්නම් ඔහුගේ භාර්යාවට ලැබෙනවා එම නිලධාරියා ලබමින් සිටි වැටුප අනුව එහෙම නැත්නම් විස්රා වැටුප අනුව වැන්දඹු අනත්දරු විස්රා වැටුපක්. ඒ කියන්නේ කාන්තාවකට නම් වැන්දඹු අනත්දරු විස්රා වැටුපක්, පුරුෂයෙකුට නම් වැන්දඹු පුරුෂ අනත්දරු විස්රා වැටුපක්. එතකොට මිත්‍රවරුනි බොහෝ දෙනෙක් අහන කාරණය තමයි එතකොට ඇයගේ පුරුෂයා මිය ගිහිල්ලා නැත්නම් ඔහුගේ භාර්යාව මිය ගිහිල්ලා ඇය ඔහු ලබමින් ඉන්නවා වැන්දඹු අනත්දරු වැටුපක් ලබමින් ඉන්නවා. එතකොට නැවත විවාහ වුණොත් කොහොමද විස්රා වැටුප ලැබෙන්නේ කියන එක. ඒතකොට ඒ සම්බන්ධයෙන් තමයි මම අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් ගණනය කිරීමේදී සහ ඒ වැන්දඹුවක් නැවත විවාහ වීමේදී ඒ විස්රා වැටුප ගැන සම්බන්ධයෙන් යම් ගැටලු තිබෙනවා. ඉතින් මගෙන් නිතරම කට්ටිය මගේ YouTube channel එක බලලා අහනවා නොයෙකුත් ප්‍රශ්න අහනවා. එතකොට මේ ප්‍රශ්න වලට පිළිතුරක් ලෙස තමයි අද මේ වීඩියෝ මම ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් මිත්‍රවරුනි මෙම නැවත විවාහ වූ වැන්දඹු වන්ට එහෙම නැත්නම් වැන්දඹු පුරුෂයන්ට වැන්දඹු අනත්දරු විස්රා වැටුප ගෙවීම සම්බන්ධයෙන් චක්‍රලේඛ දෙකක් තිබෙනවා. චක්‍ර දෙකට අමතරව මූලික වශයෙන් බලපවත්වන්නේ වැන්දඹු අනත්දරු විස්රා වැටුප සංශෝධන පනත. එතකොට මිත්‍රයනි මෙන්නම වැන්දඹු අනත්දරු විස්රා වැටුප සංශෝධනය වුණා 2010 වර්ෂයේදී. ඒ අනුව වැන්දඹු අනත්දරු විස්රා වැටුප පනත සහ වැන්දඹු පුරුෂ අනත්දරු විස්රා වැටුප පනතට සංශෝධන දෙකක් තියෙනවා. කියන්නේ 2010 අංක 8 දරන වැන්දඹු අනත්දරු විස්රා වැටුප සංශෝධන පනත සහ 2010 අංක 9 දරන වැන්දඹු පුරුෂ අනත්දරු සංශෝධන විස්රා වැටුප පනත. එතකොට මේ පනත් දෙකෙන් තමයි මෙම නැවත විවාහන වැන්දඹුවන්ට ලැබෙමින් සිටි වැන්දඹු අනත්දරු විස්රා වැටුපේ 50%ක හිමිකම ලබා දීමට අවස්ථාව සලසා දෙන්නේ. එතකොට එතෙක් පැවති ක්‍රමවේදය තමයි යම්කිසි වැන්දඹුවක් හෝ නැත්නම් වැන්දඹු පුරුෂයෙක් නැවත විවාහ වුණ අවස්ථාවකදී ඇය හෝ ඔහු ලබමින් සිටි වැන්දඹු අනත්දරු විස්රා වැටුප නතර වෙනවා. එතකොට ඒකට විකල්පයක් විදිහට තමයි එතකොට ඒක හරි අසාධාරණයි නැවත විවාහ වුණාට පස්සේ ඒක නතර කරන එක. එතකොට ඒ පිළිබඳ එම තිබුණු අසාධාරණත්වය නැත්නම් සාධාරණ නොවන කාරණය නිවැරදි කිරීම සඳහා තමයි වැන්දඹු අනත්දරු විස්රා වැටුප පනත් දෙකම ඒ කියන්නේ පුරුෂ සහ වැන්දඹු අනත්දරු විස්රා වැටුප පනත කියන පනත් දෙකම සංශෝධනය කළා. ඒ සංශෝධනය මගින් තමයි මෙම නැවත විවාහ වන වැන්දඹුවන්ට 50%ක හිමිකම ලබා දීමට අවස්ථාව සලසලා දෙන්නේ. ඒකම මිත්‍රවරුනි මෙම වැන්දඹු අනත්දරු විස්රා වැටුප 50 සංශෝධනය වනවා සමගම විස්රා වැටුප දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් මේ ගෙවීම සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කළා, චක්‍රලේඛ නිකුත් කළා. එතකොට ඒ සම්බන්ධයෙන් නිකුත් කරපු පළවෙනි චක්‍රය තමයි 2010 අංක 13 දරන චක්‍රලේඛය. 2010 අංක 13 දරන චක්‍රලේඛය. අනිත් චක්‍රලේඛය තමයි 2013 අංක 10 දරන චක්‍රලේඛය. එතකොට දැනට මෙම ගෙවීම සම්බන්ධයෙන් උපදෙස් නිකුත් සඳහන් වෙන චක්‍රලේඛ තමයි එම චක්‍රලේඛ දෙක. එතකොට එම චක්‍රලේඛ දෙකේ විධිවිධාන අනුව තමයි එම චක්‍රලේඛ දෙකේ විධිවිධානත් අර සංශෝධන වැන්දඹු අනත්දරු විස්රා වැටුප පනතේ තියෙන විධිවිධානත් අනුව තමයි මෙම වැන්දඹු අනත්දරු විස්රා වැටුපේ 50% ගෙවීම කටයුතු සිදුවන්නේ. එතකොට මිත්‍රවරුනි මෙම සංශෝධිත වැන්දඹු අනත්දරු විස්රා වැටුප පනත් දෙක ක්‍රියාත්මක වන්නේ 2010 අගෝස්තු 17 වෙනිදා සිට. ඒ අනුව මිත්‍රවරුනි වැන්දඹු අනත්දරු විස්රා වැටුප සංශෝධන පනතේ 34 ආවගත්තිය අනුව යම්කිසි වැන්දඹුවක් එහෙම නැත්නම් වැන්දඹු පුරුෂයෙක් නැවත විවාහ වුණොත් එම විවාහ වූ දිනේ සිට එම 50% වැන්දඹු අනත්දරු වැටුප ගෙවිය යුතුයි. ඒ කියන්නේ මෙහෙම හිතන්න පුළුවන් අපිට අපි හිතමුකෝ එම වැන්දඹු හෝ වැන්දඹු පුරුෂයා මේ වෙන විටත්
ලැබමින් ඉන්නවා වැන්දඹු වනදරු විශ්‍රාම වැටුපක්. එතකොට ඇය හෝ ඔහු නැවත විවාහයටපත් වෙනවා. එතකොට මේ විවාහයටපත් වුණ දින සිට ඇය හෝ ඔහු ලැබමින් සිටි වැන්දඹු වනදරු විශ්‍රාම වැටුපෙන් 50% තමයි මෙම සංශෝධනය අනුව ගෙවීමට ලැබීමට හිමිකම් ලබන්නේ. එතකොට මිත්‍රවරුනි මෙම පනත ක්‍රියාත්මක වන්නේ 2010 අගෝස්තු 17 දින සිට. එතකොට මෙම චක්‍රලේඛයේ සඳහන් වන ආකාරයට 2010යි අගෝස්තු 17 දිනට පෙර යම්කිසි නැවත විවාහයක් සම්බන්ධයෙන් වෙන අවස්ථාවකදී. ඒ කියන්නේ මෙම චක්‍රලේ නිකුත් වන්නේ 2010 අගෝස්තු 17 නිසා ඊට පෙර උන නැවත විවාහයන් සම්බන්ධයෙන් ගෙවීම කරනකොට ගෙවීම ආරම්භ කළ යුත්තේ 2010 අගෝස්තු 17 දින සිට. ඒ කියන්නේ ඊට පෙර නැවත විවාහ වුණත් ඒ අතීත කාලයට 150 ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ මෙව චක්‍රලේඛයේ ක්‍රියාත්මක වුණ දින සිට. එතකොට යම්කිසි වැන්දඹුවක් හෝ වැන්දඹු පුරුෂයෙක් නැවත විවාහ වුණොත් 2010 අගෝස්තු 17 පසු දිනක අන්න ඒ අවස්ථාවේදී ඒ නැවත විවාහ වූ දින සිට මේ 150 අර්ධය ලැබීමට හිමිකම් ලබනවා. ඉතින් මෙතන අනිත් සුවිශේෂී කාරණය තමයි අපි හිතමුකෝ යම්කිසි වැන්දඹුවක් හෝ වැන්දඹු පුරුෂයෙක් නැවත විවාහ වෙනවා. හැබැයි ඔවුන්ට සිටිනවා තමුන්ගේ පෙර විවාහය නැත්නම් පළමු විවාහයේ අනත් දරුවන්. මෙතන අනත් දරුවන් කියලා අදහස් කරන්නේ අවුරුදු 26ට වඩා අඩු දරුවන් තමයි බාල වයස්කරුවන් විදිහට සලකන්නේ. එතකොට අවුරුදු 26ට වඩා අඩු විවාහකෝ අවිවාහක දරුවන් ඉන්න පුළුවන්. එතකොට එහෙම ඉන්නවා නම් එතකොට මොකද වෙන්නේ? එතකොට මොකද මම මෙතෙක් අර පුරුෂයාගේ වැන්දඹු වනදරු වැටුප 100%ම ලැබෙමින් හිටියා. එතකොට නැවත විවාහයෙන් පස්සේ ලැබෙන්නේ 50%යි. එතකොට එතන යම්කිසි අසාධාරණත්වයක් තියෙනවා. මොකද ඒ ළමයි ඉන්නවනේ. එතකොට ළමයින්ට යම්කිසි අවාසහගත තත්ත්වයක් එන්න පුළුවන්. මොකද අම්මා 100% ලැබෙමින් හිටියා. එතකොට නැවත විවාහ වුණා කියලා එතකොට ඒ ළමයින්ට අඩුපාඩුවක් වෙන්න බෑ. ඒ නිසා මෙම විශ්‍රාම සංශෝධන පනත මගින් ඒ සඳහා පිළියම් යොදලා තියෙනවා. ඒ අනුව මිත්‍රවුනි මේ සංශෝධන වැන්දඹු වනදරු විශ්‍රාම පනතේ 34 වගන්තිය අනුව දරුවන්ට ඒ කියන්නේ දැන් අම්මට 50% හිමි වන අවස්ථාවකදී අර ඉතිරි අඩ බාල වයස්කාර දරුවන්ට නැත්නම් අනත් දරුවන්ට ලැබීමට හිමිකම තිබෙනවා. ඒ කියන්නේ අම්මට එහෙනම් මොකද වෙන්නේ? වැන්දඹු හෝ වැන්දඹු පුරුෂයා නැවත විවාහ වුණොත් ඇයට ඔහුට ලැබෙන්නේ ලැබමින් සිටි වැන්දඹු වනදරු විශ්‍රාම වැටුප 50%යි. එතකොට අනත් දරුවන් සිටිනවා. ඒ කියන්නේ අවුරුදු 26ට වඩා අඩු දරුවන් සිටිනවා. එතින්දී විවාහක දරුවන් වුණත් එතින්දී සැලකිල්ලට ගන්නවා. එතකොට එතින්දී අවුරුදු 26ට වඩා අඩු අනත් දරුවන් සිටිනවා නම් අර ලැබමින් සිටි වැන්දඹු වනදරු විශ්‍රාම වැටුපේ ඉතිරි 50% අර දරුවන් අතර බෙදලා යනවා. ඒ දරුවන්ට ඒක ලබා ගැනීමට හිමිකම තිබෙනවා. අන්න ඒ කරුණ අපි විශේෂයෙන් මතක තබා යුතු කාරණයක්. වැන්දඹුව කොහොම හරි 150 ගන්න උත්සාහ කරයි. නමුත් අර ළමයින්ට ලැබිය යුතු ප්‍රමාණය පිළිබඳ එච්චර අවධානය යොමු කරන එකක් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම නැවත විවාහන වැන්දඹු කාන්තාවන් සහ වැන්දඹු පුරුෂයන් මතක තබා යුතු කාරණයක් තමයි තමුන්ට 150 හිමිකම ලැබෙනවා වගේම තමුන්ගේ ප්‍රථම විවාහයේ අවුරුදු 26ට වඩා අඩු දරුවන්ට ඉතිරි කොටස ලැබීමට හිමිකම තිබෙනවා. එතකොට උනන්දු විය යුතුයි ඔබේ 150 ලබා ගන්නවා වගේම අල බාල වයස්කාර නැත්නම් අවුරුදු 26ට වඩා අඩු දරුවන්ට ඔවුන්ට ලැබිය යුතු හිමිකම ලබා දීම සඳහා. මේ වගේම තමයි සමහර අවස්ථාවලදී මෙම වැන්දඹුවට හෝ වැන්දඹු පුරුෂයාට ආබාධිත දරුවෙක් ඉන්න පුළුවන්. ඒකට ආබාධිත දරුවෙක් ඉන්නවා නම් ඒ ආබාධිත දරුවාට තියෙන උරුම හිමිකම ඔහුට ඒ අයුරුම ලැබෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ සාමාන්‍ය තත්ත්වය තමයි ඔබට ආබාධිත දරුවෙක් ඉන්නවා නම් එතකොට ඔබ විශ්‍රාමිකයෙක් හෝ එහෙම නැත්නම් ඔබ වැන්දඹු වනදරු විශ්‍රාමයට ලබන අයෙක් වුණත් එතකොට ඔබ මේ ගියොත් අර ආබාධිත දරුවට ඒ ආබාධිත විශ්‍රාම වැටුප ඔහුගේ ජීවිත කාලය පුරාම ලැබෙනවා. ඒ ලැබෙන්නේ 150 නෙමෙයි අර 100%ම. ඒ කියන්නේ වැන්දඹුව නැවත විවාහ වීමට පෙර ලැබෙමින් සිටි 100% වැටුප ඒ ආබාධිත දරුවට ඔහුගේ ජීවිත කාලය පුරා ලැබෙනවා. ඒක සුවිශේෂී අවස්ථාවක්. ඒ කියන්නේ ආබාධිත දරුවාගේ හිමිකම මෙම සංශෝධනය මගින් අහිමි වෙන්නේ නැහැ. ඉතින් මෙතන තවත් සුවිශේෂී කාරණයක් තියෙනවා. අපි හිතමුකෝ මෙම වැන්දඹුව හෝ වැන්දඹු පුරුෂයා නැවත විවාහ වෙන්නේ රජයේ සේවකයෝ සමග. ඒ කියන්නේ
වැන්දඹුවන් අද්දරු විශ්‍රාමයට දායක මුදල් ගෙවන රජයේ නිලධාරියෙක් සමග හෝ නිලධාරියෙක් සමග මෙම වැන්දඹුව නැවත විවාහ වුණොත් තිබෙන තත්ත්වය මොකක්ද? එතින්දී මොකද වෙන්නේ? ඉතින් අපි හිතමුකෝ එතින්දී අපි හිතමුකෝ එම දෙවෙනි විවාහයේ පුරුෂයා හෝ භාර්යාව මිය ගියා කියලා. හරිද? අන්න එතින්දී මොකද වෙන්නේ? ඇයට ඒ කියන්නේ දැනට 50% වැදගත් විශ්‍රාම වැටුප ලැබමින් සිටින අයට අර දෙවෙනි විවාහයේ පුරුෂයාගේ ඈවීමෙන් හෝ භාර්යාවගේ ඈවීමෙන් වැදගත් විශ්‍රාම වැටුපට හිමිකම ලබනවා ඒ මියගිය අයගේ. දෙවෙනි විවාහයේ මියගිය අයගේ. අන්න එතකොට මොකද වෙන්නේ? එතකොට ඇයට ඔහුට පුළුවන් එම වැදගත් විශ්‍රාම වැටුපට හිමිකම කියන්න. නැත්නම් ඔහුට හිමිකම ලැබෙනවා. අන්න එතින්දී මොකද වෙන්නේ? එතින්දී අර කලින් ලැබමින් හිටි 150 නතර වෙනවා. ලැබමින් හිටි 150 නතර වෙලා අර දෙවන විවාහයේ වැන්දබරන්දර විශ්‍රාම වැටුපේට හිමිකම ඇය ඔහු ලබනවා. ඒක තමයි එතන තිබෙන තත්වය. එතින්දී මිත්‍රනේ තවත් කිව්වේ සුවිශේෂ කාරණයක් තිබෙනවා. අන්න එතින්දී මොකද වෙන්නේ? අර පළමු විවාහයෙන් ලැබමින් හිටි 150 වැන්දබරන්දර විශ්‍රාම වැටුප නතර වෙනවා. එතකොට අලුතෙන් අර දෙවනි විවාහයේ වැන්දබරන්දර විශ්‍රාම වැටුප ලැබීමට හිමිකම ලබනවා. හැබැයි අර මවගේ කොටස නතර වුණාට දරුවන්ගේ කොටස නතර වෙන්නේ ප්‍රථම විවාහයේ දරුවන්ගේ කොටස නතර වෙන්නේ නැහැ. ප්‍රථම විවාහයේ දරුවන්ගේ කොටස සහ එතෙක් මව ලැබමින් හිටි 150 කොටසේ හිමිකමත් ඔවුන්ට ලැබෙනවා. ඒ කියන්නේ දැන් මව දෙවන විවාහයකටපත් වෙලා 150 ලැබෙමින් හිටියා. එතකොට දෙවෙනි විවාහයේ අයත් විශ්‍රාමයට දායක මුදල් ගෙවන නැත්නම් රජයේ නිලධාරියෙක්. ඒතර ඔහු මිය ගියාට පස්සේ ඇය හෝ ලැබෙමින් සිටි 150 වැන්දබරන්දර විශ්‍රාමයට නතර වෙනවා. එහෙම නතර වුණාට අර දරුවන් ලැබෙමින් හිටි කොටස නතර වෙන්නේ නැහැ. ඒ දරුවන්ට ඔවුන් ලැබෙමින් සිටි කොටස සහ මවගේ නතර වූ කොටසත් ලැබීමට ඔවුන්ට හිමිකම ලැබෙනවා. එහෙනම් දරුවන්ට තින්නේ යම්කිසි වාසිය සැලස ඒ කියන්නේ අවුරුදු 26ට වඩා අඩු විවාහකෝ අවිවාහක දරුවන් සිටිනවා නම් ඔවුන්ට හිමිකම ලැබෙනවා. තමුන් ලැබෙමින් සිටි කොටස සහ මවගේ 150 ගෙවීම නතර වීම නිසා මුදලත් ඔවුන්ට ලැබීමට හිමිකම ලැබෙනවා. ඊළඟ විශේෂ කාරණා තමයි මිත්‍රවරුනි අපි හිතමුකෝ දෙවෙනි විවාහය විසුරුවා හරිනවා. ඒ කියන්නේ අපි දික්කසාද වුණා කියලා දෙවෙනි විවාහයෙන්. එතකොට මොකද වෙන්නේ? දෙවෙනි විවාහයෙන් දික්කසාද වුණත් අර වැන්දබුවට හෝ වැන්ද පුරුෂයාට තමන් ලැබෙමින් සිටි 150 වැන්දබුවනක් දරු විශ්‍රාම වැටුප ලැබෙනවා. දරුවන්ටත් තමන් ලැබෙමින් සිටි කොටස ඒ විදිහටම ලැබෙනවා. ඉතින් ඒක වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔය කාරණා තමයි විශේෂයෙන්ම මේ වැන්දබුවනක් දරු වැන්දබුවක් හෝ වැන්ද පුරුෂයෙක් නැවත විවාහ වුණොත් 150 විශ්‍රාම වැටුප ගෙවීමේ තත්ත්වය. හැබැයි මෙතන තව කාරණයක් කියන්න ඕනේ. අපි හිතමුකෝ යම් කිසි අවස්ථාවකදී රජයේ මගින් විශ්‍රාමිකයන්ට ජීවන දම් දීමනාව ගෙවමින් ඉන්නවා කියලා. අන්නේ අවස්ථාවකදී ඒ වැන්දබුවට හෝ වැන්දබු පුරුෂයාට ඒ ජීවන දම් දීමනාව ලැබීමට හිමිකමක් තිබෙනවා. හැබැයි මෙහෙම කාරණයක් තිබෙනවා. අපි හිතමුකෝ ඒ වැන්දබු හෝ වැන්දබු පුරුෂයා රජයේ සේවකයෙක් නම් එතකොට ඔහු රජයේ සේවයේ නිරත වීම නිසා ජීවන විදම් දීමනාව ලැබෙනවා. අන්න එතින්දී ඔහුට ජීවන විදම් දෙකක් ලැබීමට හිමිකම් ලැබෙන්නේ නැහැ. එතකොට රජයේ සේවයේ වැටුපට ජීවන විදම් දීමනාව ලැබෙනවා. වැන්දබුවනක් දරු වැටුප ජීවන විදම් දීමනාව ලැබෙන්නේ නැහැ. එතකොට මිත්‍රවරුනි මට මගෙන් අහපු කාරණයක් තමයි විමසපු කාරණයක් තමයි මේ වැන්දබුවනක් දරු 150 විශ්‍රාම වැටුප ගෙවීමේදී කුමන වැටුපද ලැබෙන්නේ? ඉතින් ඊටාම පැහැදිලි එකක් තමයි අපි හිතමුකෝ දැන් යම්කිසි වැන්දබුවක් හෝ වැන්දබු පුරුෂයෙක් යම්කිසි වැන්දබුවනක් දරු විශ්‍රාම වැටුප ලැබමින් ඉන්නවා නම් එතකොට එයින් 100%ක් තමයි 150ක් තමයි ලැබෙන්නේ. හැබැයි යම් අවස්ථාවලදී විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව මෙන්න මේ වගේ අවස්ථාවලදී මේ විශ්‍රාම වැටුප ගොනු සකසලා එවන අවස්ථාවලදී ඔවුන් බොහෝ විට ඒකෙහි සඳහන් කළ එවනවා කියන්නේ මේ චක්‍රලේඛේ සඳහන් වන මේ විදිහට 2013 කියන චක්‍රලේඛේ නිකුත් කළා තියෙන්නේ එම කාර්ය නිවැරදි කරන තමයි. එතකොට සමහර විට ඔවුන් එවන්නේ අර නිලධාරියා මියගිය දින සිට ලැබමින් හිටි වැටුපෙන් 150ක් තමයි ගණනය කරලා එවන්නේ. එතකොට ඒක වැරදි. ඒ කියන්නේ ඒ නිලධාරියා මියගිය දින සිට ලැබමින් හිටි වැටුපෙන් 10%ක් නෙමෙයි 150ක් නෙමෙයි ගණනය කරලා එවන්න ඕනේ. ඒ කියන්නේ නිලධාරියා මියගිය දින සිට
නිලධාරී මිය ගිය දින සිට වැන්දඹුව හෝ වැන්ද පුරුෂයා නැවත විවාහ වූ දිනය දක්වා යම්කිසි වැටුප් පරිවර්තනයක් වෙලා තිබෙනවා නම් අන්නේ වැටුප් පරිවර්තනය අනුව පරිවර්තනය කළ වැටුප අනුව තමයි ගණනය කරලා එවීම සිදු කළ යුතුයි. දැන් ඔබට කාරණේ පැහැදිලි ඇති. අපි හිතමුකෝ මෙහෙම යම්කිසි නිලධාරියෙක් 1980 එක දින විශ්‍රාම යනවා. ඒ වගේම අපි හිතමු ඔහු මිය යනවා 1989 1/16 දින ඔහු මිය යනවා. එතකොට මිත්‍රවරුනි ඒ වැන්ද පුරුෂයා හෝ භාර්යාව නැවත විවාහ වෙනවා 2007 1 දින නැවත විවාහ වෙනවා. හරි. අන්න ඒ වගේ අවස්ථාවකදී එතකොට විශ්‍රාමයේ වැන්ද බොනද්දර විශ්‍රාම වැටුපේ 50 ගණනය කිරීම සඳහා එතකොට අර නිලධාරියා විශ්‍රාම ගිය දිනේ සිට ඒ කියන්නේ නැවත විවාහ වූ දිනේ දක්වා 2007 1 දින දක්වා යම්කිසි වැටුප් පරිවර්තනයක් තිබුණා නම් අර විශ්‍රාම ගියේ දිනේ සිට එම වැටුප නැවත විවාහ වූ දිනේ දක්වා පරිවර්තනය කළ යුතුයි. පරිවර්තනය කරලා ඒ අනුව තමයි 50 ගණනය කළා විශ්‍රාම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ඒ කාරණය අපි හොඳින් මතක තබා ගත යුතුයි. 50 ගෙවන්නේ නිලධාරියා විශ්‍රාම ගිය දිනේ ලැබෙන හිටි වැටුමේ 50 නෙමේ. කවදා හෝ නැවත විවාහ වූ දිනය දක්වා යම්කිසි වැටුප් පරිවර්තන සිදු වුණා නම් එම පරිවර්තනය කළ වැටුපට අදාළව ගණනය කළ වැන්ද බොනද්දරු විශ්‍රාම වැටුමේ 50 තමයි ගෙවිය යුතු වන්නේ. එතකොට ඒ කාරණය අපි මේ කාරණය නිසාම තමයි 2013 16ක් කලේ ඉදිරි කරලා තිබෙන්නේ. මම ඒක ඔබට මේ ඉදිරිපත් කරන්නම් ඒකේ සඳහන් උදාහරණය. එතකොට ඒ අනුව තමයි විශ්‍රාම වැටුප වැන්ද බොනද්දරු විශ්‍රාම වැටුපේ 50 හරි අඩ ගණනය කළ යුතු වන්නේ. මිත්‍රෝනේ වැන්ද බොනද්දරු නැත්නම් වැන්ද බොනද්දරු වැටුපක් ලබන අයෙක් එක්ක කාන්තාවක පුරුෂයෙක් නැවත විවාහ වුණොත් වැන්ද බොනද්දරු විශ්‍රාම වැටුපේ 50 ගෙවන ආකාරය තමයි මම ඔබට පැහැදිලි කළේ. ඉතින් ඔබට මම හිතන්නේ තවත් ගැටලු මොනවා හරි තිබෙනවා නම් මට සමහර මේක කියවගෙන යනකොට යම් ගැටලු පැනනගිනවා. එතකොට ඒවත් අපි විසඳ ගන්න උත්සාහ කරමු ඉස්සරහට. එතකොට මොනවා හරි ගැටලුවක් තිබෙනවා නම් මගේ කමෙන්ට්ස් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඉතින් ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.